හෙළ සිනමා නිල රැජින මාලනී ෆොන්සේකා අභාව ප්‍රාප්ත වීමෙන් අනතුරුව ඇගේ සෞඛ්‍ය පිළිබඳව විවිධ තොරතුරු සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා. හෙළ සිනමාවේ නිල රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ශ්‍රී ලාංකේය සිනමා අඹරේ පැවැත් විශිෂ්ටතම රංගවේදිකයෙකි. ඇගේ සිනමා ජීවිතය, ඇගේ රංගන ජීවිතය ශ්‍රී ලාංකේය සිනමාවට පමණක් සීමා වූ. ඇයගේ හදවත් ආශ්‍රිත රෝග සඳහා බෙහෙත් කරන මොහාන් රාජකරුණා වෛද්‍යවරයාගේ උපකාරයෙන් චෙන්නයි ඇපලෝ රෝහලේ මේ සඳහා කීර්තිමත් සායි සතිෂ් වෛද්‍යවරයා තෝරා ගැනුණේ අඩුම වියදමක් දරා කරගත හැකි එකම ස්ථානය ඒ බව සොයා ගැනීමෙන් පසුවයි. මේ සැත්කමට ශ්‍රී ලංකා මුදලින් කෝටි 1.5කට වඩා වැඩි වෙන බවද ඇස්තමේන්තු වුණා. සෑම විටම ඇය සමග සොයා බලමින් ජනාධිපතිතුමාට ලිපියක් කරහා සමන් අතාවුදෙහිට්ටි මහතා මාර්ගයෙන් යොමු කර හමුවක් ඉල්ලා සිටියා. අසනීපයෙන් පසුවන නිසා නොයන ලෙස පවසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මාලනී ෆොන්සේකා දුරකථනය හරහා අමතමින් අවශ්‍ය කාරණේ ඉටු කර දෙන බවට පොරොන්දු වුණා. පොරොන්දු පරිදි ජනාධිපතිතුමා මේ අවස්ථාවේ ලබා දිය හැකි උපරිම මුදල ලෙස රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දීමට කටයුතු කළා. වේදන් අවම කිරීම සඳහා මාලනිය මේ ගමන තනිවම ගමන් කළා. ඇය මහා බෝධියේ නවාතැන්ගෙන ඒ ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය මැද ඇපලෝ රෝහලට ගොස් සැත්කමට මුහුණ දුන්නා. මාලනී හෙළ සිනමා රැජින බවත් ඇය කලකට පෙර ශිවාජි ගණේෂන් සමග පයිලට් ප්‍රේම්නාත් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය බවත් දැනගත් ඇපලෝ රෝහල විස්මයට පත් වුණා. ඇත්තෙන්ම ඇපලෝ රෝහල ඇයට ඉහළම ගෞරවය පුද කරමින් ඇගේ සැත්කම හොඳින් ඉටු කර දුන්නා. පසු කාලීනව ඒ සැත්කමෙන් අනතුරුව පිළිකා රෝගයෙන් නිසා අවස්ථා ගණනාවකදීම ඇයට ප්‍රතිකාර ගැනීමට සිදු වුණා. සමාජ මාධ්‍යවල නැවත නැවතත් සාකච්ඡා වන ආකාරයට සිනමා රංගදරයෙක් සේම ටෙලිනාට්‍ය රංගදරයෙකු වන චන්දික නානායක්කාර ඇය ළඟින්ද ඇයට උවටැන් කළා. ඉතින් කෙසේ වෙතත් හෙළ සිනමා නිල රැජින මාලනී ෆොන්සේකා යුගයක සිනමා මතකයන් අවසන් කරමින් අප අතරින් සමුගත්තා.